ඔන්න අපි තව ට්‍රිප් එකක් ගියා. යන පාර ගැන කියන්න දෙයක් නැහැනේ. පාර නම් ඉතින් Google Map තමයි. අවුරුදු චාරිත්‍ර ඉවර කරලා පළවෙනි දවසේ ගියේ කතරගම. එදා රෑම කිරිවෙහෙර වඳින්න ගියා. මේ තෙල්වක් කරන්නේ 12 මහේ පහනට. මේ විදිහට දාන තෙල් වලින් මේ පහන නොකඩවා අවුරුද්දක්ම ඒ කියන්නේ මාස 12ක්ම පත්තු වෙනවා. ඒකයි ඒකට 12 මහේ පහන කියන්නේ. කිරිවෙහෙර වැඳලා අපි ගියා කතරගම දේවාලේ වඳින්න. පළවෙනි දවස එතනින් ඉවරයි. මේ සෙල්ල කතරගම. සෙල්ල කතරගම තියෙන මේ ඝන දේවාලයට නොගිය කෙනෙක් නැතුව ඇති. දෙමව්පියෝ තමන්ගේ ළමයින්ට අධ්‍යාපන දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරන තැන. මේ බලන්න මේ වගේ ඉබිබංකු කිහිපයක්ම මෙතනදී අපි දැක්කා. මාළුන්ට පොරි දාන්නත් අමතක කළේ නෑ. හැබැයි එක දෙයක් කියන්න ඕනේ. කලින් දැක්කේ නැති වුණාට මේ සැරේ නම් මාළු හිටියා. සෙල්ල කතරගමෙන් පිටත් වෙලා බුත්තල පාරෙන් තමයි පොළොන්නරුවේ ගියේ. අලි දෙන්නෙකුත් දැක්කා. මේ බලන්න ඒ දෙන්න. ටික දුරක් යද්දිම මහ වැස්සක් පටන් ගත්තා. වැස්ස කියන්නේත් එක අතකින් විඳින්න පුළුවන් සතුටක්. ශ්‍රී ලංකාව කියන්නේ පැය කිහිපයක ගමනකින් විවිධ දේශගුණික විපර්යාස විඳින්න හැකියාව තියෙන සුන්දර රටක්. සන්සෙට් එක කියන්නේ ඉර නිසා අහසේ ඇතිවෙන රටාවලටනේ. ඒ ලස්සනත් දැක්කා පොළොන්නරුවේ යන ගමන්. දෙවෙනි දවස නැවතුනේ පොළොන්නරුවේ. තුන්වෙනි දවසේ පොළොන්නරුව වැඳගත්තා. මේ තියෙන්නේ ගල් විහාරේ. ටිකක් ඉන්න. මෙතනදි මට මෙන්න මේ අතේ මේ කොටස ගැන ඔයාලට කියන්න දෙයක් තියෙනවා. මොකද අපි දන්න කතාවක් තියෙනවා අපේ රටට විදේශ ආක්‍රමණ තියෙන කාලේ බුද්ධාගම විශ්වාස නොකරන කෙනෙක් මේ පිළිම ඉදිරිපිට තියෙන ගලේ ඉඳලා මේ පිළිමෙට වෙඩි තිබ්බා කියලා. එතකොට මේ විදිහට මේ පිළිමෙට හානි සිදු වුණා. හැබැයි ගලෙන් බහින්න උනේ නෑ අලියෙක් ගහලා එතනම මැරුණා කියලා. ඒත් දැන් මෙතන ඉන්න අය කියන්නේ මේ පිළිමේ කැලෙන් වැහිලා තිබුණේ. ඒවා එලිපෙහෙලි කරද්දී එතන තිබුණු ගල් කණුවක් පෙරලිලාලු පිළිමයට හානි වුණේ. ඔයාලා දන්න කතාව මොකක්ද? කමෙන්ට් එකක් දාන්නකෝ. දැන් කාලේ තියෙන්නේ මැටි පහන්. ඒත් මේ පත්තු කරන්නේ කළු ගල් පහනක්. පොළොන්නරුවෙන් පස්සේ අපි ගියේ සෝමාවතී පුදබිමට. ඒ යන අතරේ මොනරුණන් ඇති තරම් දැක්කා. තේ එකක් බොන්න කඩේට ගියාම කඩේ පිටිපස්සේ මෙන්න ඉන්නවා අලියෙක්. බලන්න එයා රස්නේ වැඩිකමට මඩ නාගෙන ඉන්න හැටි. අපි අලියව බලලා තේ බීලා නාන්න තැනක් අහගෙන ගියා එතන හොයාගෙන. මේ පාරෙන් තමයි කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරටත් යන්නේ. මේ මහවැලි ගඟ. වතුර නම් ටිකක් බොරයි. ඒත් මෙතනින් තමයි අපි නෑවේ. ලයිෆ් ගාඩ් කෙනෙකුත් ඉන්නවා අපේ ආරක්ෂාවට. බොර වුණත් ප්‍රශ්නේ වැඩිකමට ටිකක් නාගත්තා. වතුර සීතල නිසා ගමන් මහන්සිය ටිකක් අඩු වුණා. නාගෙන ඉවර වෙලා ඉක්මනින්ම ආයෙත් සෝමාවතී රජමහා විහාරය වැඳ ගන්න ගියා.
මේ පාර දකිද්දිත් හිතට දැනෙන්නේ ලොකු සැනසීමක්. මේ පුදබිමත් අපිට නුවර දළදා මාලිගාව වගේම වැදගත්. නුවර දළදා මාලිගාවේ වම් දන්ත ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා වගේ දකුණු දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කරලා තමයි සෝමාවතී චෛත්‍යය ඉදි කරලා තියෙන්නේ. මම නම් මෙතනට ඉර එළිය වැටෙද්දි, ඉර බහිද්දි, ඉර මුදුන් වුණ ගිනියම් කාෂ්ඨක අවුව වෙලාවේ වගේම මෙතන රැයක් නැවතිලා ඉඳලත් පූජාවන් පවත්වලා තියෙනවා. මේ සැරෙත් අපි පහන් හඳුන් කූරු පත්තු කළා. මල් පූජා කළා. සෝමාවතී රජමහා විහාරය හොඳින් වැඳ පුදා ගත්තා. අටපිරිකරක් පූජා කරන්නත් මගේ ආදරණීය බිරිඳගේ තාත්තා අමතක කළේ නැහැ. මේ බලන්නකෝ තවත් යාළුවෙක්ව අපිට හම්බුණා. රජමහා විහාරයෙන් පිටත් වෙලා ටික දුරක් යද්දී අඳුර වැටෙන්න පටන් ගත්තා. අලිත් පාරට කිට්ටු වෙන වෙලාව. පාර අයිනේ අලියෙක් දැකලා අපි ටිකක් වේගය අඩු කළා. මේ ඉන්නේ ඒ අලියා. අපි හරි ආසයි අලි බලන්න. ඔයාලත් ආස ඇති. ඒත් හිතට බයකුත් දැනෙන නිසා ටිකක් ඉක්මනට පිටත් වුණා. ඊට පස්සේ තව අලියෙක් දැකලා අපි නැවැත්තුවා. අහන්නකෝ හෝන් සද්දේ. අලියත් බය වුණා. රවුම් කරපු තැනට එන එළියත් හෝන් ගහපු බස් එකේමයි. මේ වගේ පාරවල් වල එහෙම කරන එක හරි නෑ කියලායි මට හිතෙන්නේ. ඊට පස්සේ ඉතින් අපිත් අලි බලන එක නතර කරලා ගමන පිටත් වුණා. එදා අපි නතර වුණේ හබරන. දැන් අපි ඉන්නේ ශ්‍රී මහ බෝධිය වඳින්න ඇවිල්ලා. පිරිකර පූජා කරන පින්කමට තාත්තා හරි ආසයි. ඉතින් පිරිකර පූජා කරනවා නිතරම. මේ ශ්‍රී මහ බෝධිය ළඟ බුදුමැදුර. රුවන්වැලි සෑයටත් අටපිරිකරක් පූජා කළා. ඊළඟට අපිට යන්න ඕන උනේ කිරියම්මා උල්පත බලන්න. ඉතින් අපි ටිකක් ඒ පැත්තට ගිහින් අඳුර වැටෙන්න කිට්ටුව නවාතැන් ගත්තා. පස්වැනි දවසේ උදේ අපි පිටත් වුණා කිරියම්මා උල්පත බලන්න. මේ පාරවල් නම් හරිම නිස්කලංකයි. කිරියම්මා උල්පත ප්‍රසිද්ධ වෙන්නේ මේ පත්තිනි දේවාලයත් එක්ක. මේ තියෙන්නේ ඒ දේවාලය. මේ කිරියම්මා උල්පත. ප්‍රාර්ථනාවක් හිතේ තියාගෙන බුලත් කොලයක කාසියක් තියලා පාකලාම කාසිය යට ගියොත් ප්‍රාර්ථනාව ඉටු වෙනවා කියන විශ්වාසයෙන් මේ විදිහට කාසි තියලා බුලත් කොළ පා කරනවා. කාසි හිර වෙලා උල්පත වැහෙනවා කියලා එහෙම කරන්න එපා කියලා කලින් සැරේ කිව්වා. දැන් එතන හාරලා කාසි අයින් කරන නිසා ප්‍රශ්නයක් නැහැයිලු. මෙතනින් පටන් අරන් වතුර පහලට ගලා යනවා. මේ වතාවේ යද්දි පාර එහෙමත් කොන්ක්‍රීට් කරලා දැන් එතන රජයෙන් බාරගෙන පාකින් ටිකට් එහෙමත් කඩනවා. දැන් ඉතින් අපි ගෙදර තමයි යන්නේ. අන්තිමට අපි නෑවේ මෙතනින්. මාළුන්ට කෑම දෙන එක ඉතින් පුරුද්දක්නේ. ගමන් විඩාව යන්න හිතේ හැටියට නාලා එහෙම දඹුල්ල හරහා කෝට්ටේ ආවා. මේ ගමන සම්බන්ධව ඔයාලට මොනවා හරි දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම දන්න දෙයක් නම් අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා. වීඩියෝ එක ලස්සනයි නම් ලයික් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ස්තුතියි.